මීට අවුරුදු ගානකට කලින් මට දරුවෙක් හම්බෙනවා. මේ දරුවා කරන වැරදි වලට තාත්තා බෙල්ට් එකෙන් ගහනවා අම්මා මිරිස් ගෑව තුවාලවල. චතුර කියන්නේ මේ දරුවා හරිම බුද්ධිමත්. O level A නමයක් ගත්තා. එතනින් පස්සේ යාගේ පෞරුෂය විද වැටෙනවා. ඊට පස්සේ මේ ළමයා අහුවෙනවා ටෙලිකොම් එකේ වයර් කපලා විකුණලා නඩු වලට. ඊට පස්සේ ගංජා බීලා ඉස්කෝලේ අහුවෙලා ඉස්කෝලේ ලොකු විනය ප්‍රශ්න ඇවිල්ලා ළමයාගේ ඉස්කෝලේ ගමන නවතිනවා. ඊට පස්සේ මේ ළමයාව පාලනය කරන්න බැරුව මේ ළමයා අම්මයි තාත්තටයි ගහලා ගෙදරින් එළවනවා. එළවලා ඊට පස්සේ මම අඳුරන වෛද්‍යවරයෙකුට ඊට පස්සේ මේ ළමයා එළවලු පාත්ති දාගෙන බල්ලෙකුත් එක්ක විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් බිබී ජීවත් වෙනවා. ඒතර අර වෛද්‍යවරයා මැදිහත් වෙලා මට මේ ළමයාව ප්‍රතිකාර වලට එව්වා. මම හොඳ සම්බන්ධයක් හදාගත්තා. මුලින්ම හදාගෙන ඊට පස්සේ මම මේ පෞරුෂයේ සෑහෙන ප්‍රමාණයක් වෙනස් කළා. වෙනස් කළා අර මත්ද්‍රව්‍ය ගන්න එක නවත්තලා සෑහෙන හොඳ වෙනකන් මමත් පොඩි ගොන් වැඩක් කරා. මට හිතුණා මේ පොඩි සර්ප්‍රයිස් කරන්න ඕන කියලා අම්මයි තාත්තයි මං හඳුන්වලා දෙන්නම් කියලා. මොකද අම්මයි තාත්තයි එතකොට එළවලා හිටියේ ගෙදරින්. ඊපස්සේ මං අම්මයි තාත්තයි කන්ටැක්ට් කරලා එහා පැත්තේ රූම් එකේ අම්මයි තාත්තයි නවත්තලා දරුවා ඊළඟ දවසේ ආවහම මම කිව්වා පුතා දැන් අද මං ඔයාලට පොඩි සර්ප්‍රයිස් වැඩක් කරනවා කියලා. අම්මා ඔය තාත්තවයි ගත්ත ඇතුළට. චතුර කියන්නේ අම්මා ලොකු බත් එකක් අරන් ඇවිල්ලා තමයි බත් එකෙන්ම අම්මගේ ඔළුවට ගහලා මේ ළමයා යන්න ගියා ආයි ආවේ නැහැ. දැන් හිතන්න අර ප්‍රචණ්ඩත්වයේ තිබෙන හානිය. කියන්නේ අර ජීවිතේ මෙයා අයින් කළා. දැන් බලන්න අර දක්ෂ ළමෙක්. දැන් ඒනොටයි අම්මයි තාත්තයි දැන් අඬනවා අනේ ડોක්ටර් අපි මේවා දැනන් හිටියේ නෑ කියලා.